දැන් මේ තියෙන ඇමීටර් පාඨාංකය ඇම්පියර් 0.01 මිලි ඇම්පියර් කරන්න මම 1000න් වැඩි කරා දශම ස්ථානය මෙතෙන්ට එනවා 18 මිලි ඇම්පියර් කියලා ආවා වෝල්ට් මීටරේ පාඨාංකය 226.4යි වෝල්ට්ස්. ඒතර මේ පාඨාංක දෙක ඇසුරින් අපිට පුළුවන් දාරිද්ර්‍යකය ගෙවන්න. සඳහන් වුණේ දාරිද්ර්‍යකය 1.2 මයික්‍රෝෆැරඩ් කියලා. අපි දැන් හොයලා බලමු අගේ දාරිද්ර්‍යකයගේ C සමානයි ඇමීටරේ පාඨාංකය 18යි මිලි ඇම්පියර් බෙදීම වෝල්ට් මීටර් පාඨාංකය 226.4යි. එක වැඩි කරමු බෙදලා 3.18න් වැඩි කරාම ඔබට පිළිතුර ලැබෙයි මයික්‍රෝෆැරඩ් වලින් තමයි ලැබෙන්නේ අපිට. මෙතනදී ලැබෙනවා 0.255 ලෙස. ඒතර ඔයාලට පේනවා මේ ලැබිච්ච අගය අපේ එක අහලා තිබ්බ අගයත් එක්ක බැලුවාම සෑහෙන ලොකු වෙනසක් තියෙනවා. ඒ කියන්නේ 1.2 මයික්‍රෝෆැරඩ් අගය බැහැලා තියෙනවා කෙලින්ම 0.25 මයික්‍රෝෆැරඩ් වලට. ඒ කියන්නේ ගත්තොත් සෑහෙන බැහැීමක් සිද්ධ වෙලා තියෙනවා 1.2 නම් 0.25 කියන්නේ. ඒතර මේ දාරිද්ර්‍යකය භාවිතයට කිසිසේත්ම සුදුසු නැති දාරිද්ර්‍යකයක්. ධාරිතාවගේ ඉතාම අඩුයි. අපි මේකට කියනවා ප්‍රැක්ටිකලි කියනවා කැපැසිටන්ස් වැලියු එක බැහැලා තියෙන්නේ. කවදාවත් ධාරිද්‍රකයේ කැපැසිටන්ස් වැලියු එක වැඩි වෙන්නේ නැහැ. ප්‍රායෝගිකව සිද්ධ වෙන්නේ මේක අඩුවෙන් අඩුවට යෑම පමණයි. අඩුවීම පමණයි. මම හිතන්නේ ඒක ප්‍රායෝගික කාරණයක්. ඔබ දැන් ඉගෙන ගන්න ඇති ඒක. ඉතින් මේක ඇත්තටම බැහැපු කැපැසිටර් එකක්.